පුදුම ගෑනු කුලප්පුවක් තියෙන. සිස්ස ගෑනුනේ පුතා දුවන තරමක් දුවන්නේ. ඇයි කොල්ලව නිවන් ගෙනියන්නේ. දහම් පාසලට එවන්නේ පන්සලට එවන්නේ මොකක් සෙල්ලම් කරන්න නෑ කොල්ලට කණ්ඩ බොණ්ඩ නෑ විවේකයක් ගන්න නෑ නාන්න නෑ බුදියන්න නෑ මෙවුන්දා කුලප්පු වෙලා කොල්ලව අරන් යනවා පුතා ලෝකෙ දිනන්න. සිස්සත්තේ කියලා කියන එක විභාගයක්ද පුතා? ජීවිතේ ජය ගන්න එකක්ද? අර ළමයාව මරන්න හදන්නේ. දැන් සිස්සත්තේ පාස් වෙච්ච ඔක්කොම විශ්වවිද්‍යාලෙ දින්නේ. ජීවිතේ දිනලා. දැන් අපි සිස්සත්තේ පේල්. ඕ ලෙවල් පළවෙනි පාර පේල්. අපිට ඉතින් ඉස්කෝල නෑනේ අන්දර මූකලන් වල නීති. පෙළ පොතක් නෑනේ. ඇඳයි යන්න කලිසමක් නෑනේ. මං ඕ ලෙවල් පන්තියට යනකොට අණ්ඩයක් අල්ලපු කලිසමක් තිබ්බේ පුතා සුදු කලිසම. අපේ අයියන්ඩි අවුරුදු 2ක් ඇඳලා පරණ වෙච්ච කලිසම මට. අයියන්ඩි ලොකු පන්තියට යනකොට උසස් පෙළ මට අයියන්ඩිගේ කලිසම දුන්නේ. ඒකට අම්මා ගෙදර මැෂින් එකෙන් නෙමෙයි අතින් මහලා පුතා අණ්ඩ රෙදි කෑල්ලක් තියලා අණ්ඩයක් අල්ලලා මට කලිසම දුන්නා. මං ඒක ඇඳගෙන ගියා ඕ ලෙවල් පන්තියට. මට අවුරුදු 16යි. අම්මට දෙන්න තියෙන උතුම් මෑඳුම ඒක කියලා මං දන්න හින්දා මගේ පෞරුෂය හදාගෙන මං ඉස්කෝලේ ගියා. නොමිලේ අපිට පොත් දුන්නේ නෑනේ. නොමිලේ අපිට බත් දුන්නේ නෑනේ. යන්න වාහන අපිට තිබ්බේ නෑනේ. කිලෝමීටර 6-7ක් පයින් ගිහිල්ලා අපි ඉගෙනගෙන දිනුවේ නැද්ද ලෝකේ? යාන වාහන සැප පහසුකම් මද ඉස්කෝලේ ගිහිල්ලා මට කියන්න ඔයාලට දැන් නාකි වෙනකන් ඉඳලා වැඳපු එකෙක් ඉන්නවද කියලා? දැන් අද දවසට වැඳපු එකෙක් ඉන්නවද? නෑනේ. මට කීයක් වැඳලා? වාහනේ එනකොට රත්නපුරේ ටවුන් එක මැද්දෙන් අර පදික වේදිකාවේ ඉඳලා කොල්ලෝ මම වාහනේ එනවා. අර වාහනේ පුදුම පින් කරපු එකක් ඕක. මම වාහනේ ඇතුලේ එනවා. මම බිමට බහැලවත් නෑ. මම වාහනේ ඉඳිද්දි කොල්ලෝ වඳිනවා. මිනිස්සු වඳිනවා. බලන්නකෝ අර අන්දර මූකලානක කටු මැටි ගහපු ගේක ගොම මැටි ගහපු පොළවේ ඉටිරෙදි කෑල්ලක හම්බෙච්චි මගේ අම්මා පැතූ පාරමී ධර්මයන්ගේ බලයෙන් සසර වසනාතුරු නිවන් දක්නා ජාති දක්වාම දුකක් නොවෙන්න සසර කෙලවර අමා නිවන් සුව ලැබෙන්නට බෝසත් මාතෘත්වයකින් බිහි කළ මං ලෝකෙ දිනුවානේ. මගේ අප්පච්චිට පින් සිද්ධ වෙන්න ලෝකෙ දිනුවානේ. මාවව භද්‍ර යෞවන වයසේ පූජා කළානේ ශාසනයට. මගේ ඉල්ලීම මත මං ඒකෙන් ගොඩ නැගූ ජීවිතේ බලන්නකො හැම රාත්‍රියකම දහස් ගාණක් මිනිස්සු එකතු වෙලා වන්දනා කරනවා. මේ අරහත් දජේ ඒ තරම් වටිනා එකක් අපේ හාමුදුර. කහල් ගොඩක ඉපදිලා උනත් ආවොත් මේ භූමිකාවට ලෝකෙම පූජනීය විදියට සලකන උත්තරීතර අවස්ථාවක්. ඒක රැකගෙන ඒකේ අභිමානය තියාගෙන ඒකෙන් ලෝකෙට වෙන්න ඕන සේවාව සලස්සන්න සදා පූජනීයයි මහා මංගල්‍යයක් වෙනවා. ඒ නිසා පින්නතුනි ගිහියොත් පැවිද්දොත් අපි ඔක්කොම නෑයෝ හැටියට විශ්වාසයෙන් කටයුතු කිරීම ජාතියක් හැටියට නැගී හිටින්නත් දාර්ශනික මඟ පෙන්වීමක් හැටියට නිවන් දකින්නත් අපිට මඟ හෙළි කරලා දෙනවා.